චිකන් එක ඉස්සෙල්ලා බෙන් කරන්න ඕනේ. හරිද? චිකන් එක බෙන් වුණාට පස්සේ මේ ටිකක් දාලා පොඩ්ඩක් එකපාරක් බෙන් කරලා ගන්නවා. හරිද? ඊට පස්සේ අපි සෝස් එකක් හදාගන්න. සෝස් එකට මේ ඔක්කොම බෙන් කරලා ගන්න ඕනේ. හරිද? මේ ඔක්කොම බෙන් කරනකොට මේ 3 පහ ටික දානවා. හරිද? ලුණු, ගම්මිරිස්, බෙදපු 3 පහ, ඉතින් ඔක්කොම කවලම් කරපු එකක්. හරිද? කහ, කුරුඳු, දුරු, කොත්තමල්ලි, මිරිස් කුඩු. හරිද? ඒ ඔක්කොම එකට දාලා බෙන් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ මේ ටික දැන් කවලම් කරලා පැත්තකින් තියනවා. හරිද? මස් බෙන් කරපෙකට නම් මේ ඔක්කොම මේකත් ටිකක් දාගමු. හරි? මේ ටික බෙන් කරන වතුරින් ගත්තා. එල්ල තුරුන උණ තුරුන ප්‍රශ්නයක් නැහැ. අර බෙන් කරපු කෙනෙකුට දාලා ලිපේජලා ටික වේලාවක් යනකොට තෙල් ටිකක් ගත්තා. මම නම් දාන්නේ මේ ඔය ඔයාලට පොල් තෙල් ඕන එකක් දාන්න පුළුවන්. අරක තැම්බෙනකම් අපි මේකෙන් බෝල හදමු. වතුර ඩිංගක් තියාගෙන මෙහෙම තියමා. වතුර ඩිංගක් තියාගෙන මෙහෙම තියමා ගත්තාට බෝල හතර අපි මේකට දාමු. මේකට අපි ලුණු ඩිංගකුත් දාමු. සාවල ගම්මිරිස් චුට්ටකුත් දාමු. pan එකට දාලා පොඩ්ඩක් තේජු මේකට දාපු ගමන් දිය වෙනවා. ඒ අපි ගන්න. කොළ වර්ගයක් කොළ අවශ්‍ය නැහැ. ඕනනම් අපිට ඒකට මුදුන යන්න දාගන්න පුළුවන්. ඕන කොළයක් දාගන්න පුළුවන්. මම දැන් දෙන්න කොච්චරද? දැන් මම මේකට දාගන්න මේක ෆිෂ් මිල්ක් දාගන්න පුළුවන්. ඔයාලට කිරි ඩිංගක් දාගන්න පුළුවන්. හැම දෙයක් දාගන්න පුළුවන්. මේක පොඩ්ඩක් කවලා කුකු වැඩි වගේ නේද? මොකද ඩිංගුත් දාගන්න පුළුවන්. දැන් මේ බෝල ටික සුදුවත් මට පෙන්න